අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 2025ට හරියන විදිහට දරාස් එකෙන් කොහොමද ඕඩර් එකක් දාගන්නේ කියලා. හොඳයි අපි ෆෝන් එකට ගිහිල්ලාම බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි අපි දැන් දරස් ඇප් එක ඕපන් කරගමු. මේක මෙහෙම තමයි ඔයාලට දරස් එකේ ඉන්ටර්ෆේස් එක පේන්න තියෙන්නේ. හරි දැන් අපි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ඕඩර් කරන බඩුවේ නම මෙතන මේ අයිටම් එකේ නම මෙතන සර්ච් කරන්න. මේ සර්ච් බාර් එකේ මම මෙතන සර්ච් කරනවා ring light කියලා. හරි. ඔයාලා මෙතනින් හොඳ කමෙන්ට් තියෙන හොඳ රිවිව් තියෙන අයිටම් එකක් තෝරලා බලලා ඒක බයි කරන්න. මම මේ රුපියල් 2100ක් තියෙන එක සිලෙක්ට් කරනවා. හරි ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක් හොඳ කමෙන්ට් රිවිව් තියෙනවා. ඔයාලා මේවා ටිකක් හිතලා බලලා ගන්න. සමහර ඒවා මේ කැඩිච්ච ඒවා එන්නත් පුළුවන්. මේක නම් හොඳයි වගේ. හරි අපි දැන් මේක බයි කරන්න යන්නේ. ඔයාලට මෙතන පේනවා ඇති buy now කියලා කහපාට බටන් එකක්. ඒක ටච් කරොත් ඔයාලට දැම්මම ඕඩර් එක දාන්න පුළුවන්. නැත්නම් මේ එහා පැත්තකට දැම්ම කාට් එකට තමයි ඒක තියෙන්නේ. අපි මෙතනින් buy now කරමු. මෙතනත් buy now දෙන්න. ඔයාලට මෙතන උඩ පේනවා ඇති add shipping address කියලා. එතන ඔයාලගේ address ටික දාගන්න තියෙන, fill කරගන්න තියෙන. අපි ගිහින් බලමු. මෙතනත් මේ address තියෙන එක උඩ ටච් කරන්න. ඔයාලගේ නමක් හරි ඔයාලගේ ගෙදර එක්කෙනෙක්ගේ වැඩිම පාවිච්චි වෙන නමක් මේකේ ඇතුළත් කරන්න. මම දානවා මගේ නම. මෙතන ඔයාලගේ ෆෝන් නම්බරයක් දාන්න. මෙතන ඔයාලට දාන්න තියෙන ඔයාලගේ පළාත. මම ඉන්නේ මධ්‍යම පළාත. ඒක මම සෙන්ට්‍රල් කියලා දාගන්නවා. ඔයාලගේ ටවුන් එක තෝරන්න. ඒ කියන්නේ සිටි එක. ඒක ඔයාලා දාගන්න. මම මාතලේ ඉන්නේ. ඔයාලට ළඟම තියෙන ස්ථානේ මේක සිලෙක්ට් කරන්න. මම ඉන්නේ රතලව. මේකේ රතලව නැහැ. මම ඉන්නේ මට ළඟ ස්ථානයක් මේකෙන් තෝරනවා. මට ළඟයි මෙතනින් පලාපත්වල තියෙන එක මම පලාපත්වල සිලෙක්ට් කරනවා. ඔයාලට මෙතන ඇඩ්‍රස් එක දාන්න තියෙන්නේ. මම මෙතන ඇඩ්‍රස් එක ඇතුළත් කරගන්නවා. ඔයාලා මෙතනින් තෝරන්න ඕනේ මේ උඩ ඔයාලා මෙතනින් තෝරන්න ඕනේ කොහෙටද මේක ඩිලිවරි කරන්න ඕනේ. ඔයාලගේ ඔෆිස් එකක් තියෙන ඔෆිස් එකට නම් හෝම් එකට තියෙනවා. මම හෝම් එක තියෙනවා. මේ දෙකම ඔන් කරන්න. මේකත් ඔන් කරලා මේකත් ඔන් කරන්න. ඊතල මෙතනින් සේව් දෙන්න. හරි ඔයාලට පේනවා ඇති දැන් ඇඩ්‍රස් එක වැටිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන ප්ලීස් ඕඩර් කියලා. ඒක උඩ ටච් කරන්න. එතන ප්ලේස් ඕඩර් කියන තැන ටච් කරලා මේකට එන්න. එතකොට ඔයාලට මෙතන තෝරන්න තියෙනවා පේමන්ට් කරන්න පුළුවන් විදිහවල් කීපයක්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නත් පුළුවන්, කෑෂ් ඔන් ඩිලිවරි එකෙන් ගෙවන්නත් පුළුවන්. මම කෑෂ් ඔන් ඩිලිවරි තෝරනවා. මෙතන කන්ෆර්ම් ඕඩර් කියලා තියෙනවා. ඒක උඩ ටච් කරන්න. ඔයාලට මෙතන පේනවා ඇති ඕඩරේ සම්පූර්ණ මිල සඳහන් වෙලා තියෙනවා ඩිලිවරි කොස්ට් එකත් එක්ක. හරි දැන් ඕඩරේ වැටිලා ඉවරයි. ඔයාලට දැන් ඕඩරේ තියෙන තැන බලා ගන්න ඕනේ. ඔයාලා ඒකට කරන්න ඕනේ මේ account කියන තැනට යන්න. ඒක ඔයාලට මෙතන පේන්නේ to ship කියලා තියෙනවා. ඒක උඩ ටච් කරන්න. දැන් මෙතන ඔයාලගේ address එක පෙන්නනවා. මෙතන මේ total price එක එහෙම පෙන්නනවා අන්තිම ගාන delivery cost එකත් එක්ක. හරි ඔයාලට දැන් මේ buy කරපු මේ item එක delete මේ order එක cancel කරන්න හිතුණා කියමු. ඒක කරන්න හැටිත් මම උගන්වන්නම්. මෙතන cancel කියලා තියෙනවා. ඒක ඔයාලා ටච් කරන්න. හරි මෙතන දැන් ඔයා ඕඩර් එක කැන්සල් කරනවාට මේ කාරණාවක් තෝරන්නයි. එතනින් ඔයා කැමති එකක් ටික් එක දාලා ඔයාලට ඕනේ කාරණාව තෝරලා මෙතන කන්ෆර්ම් කරන්න. මම දානවා මම මෙතනින් තෝරනවා change for delivery address කියන එක. ඒකට මම මෙතන කන්ෆර්ම් දෙනවා. මෙතනත් ඔයාලා කන්ෆර්ම් කරන්න. හරි අපේ ඩිලිවරි එක කැන්සල් වුණා.
ඔය විදිහට තමයි ඕඩර් එකක් දාගන්නේ සහ ඕඩර් එකක් ඩිලීට් කරගන්නේ, කැන්සල් කරගන්නේ. ඉතින් කොහොමද අද ගෙන අප වීඩියෝ එකට කැමති නම් පහළ තියෙන like button එක press කරලා like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් brand new වීඩියෝ එකකින් නැවත හමු වෙමු කවිස ටෙක්නොලොජි YouTube channel එකේ.